ඔව් මේ තියෙන්නේ ඩිජිටල් මල්ටිමීටර් එකක්. අපිට වෙනවා තියෙන ඇනලොග් මීටර් එක වගේම ඒකේ සෙලෙක්ටර් ස්විච් එක මේ ආකාරයට අපිට අවශ්‍ය රේන්ජ් එකට යොමු කරගන්න පුළුවන්. අපිට වෙනවා ඇති අපි දැන් බලමු කොහොමද ඩිජිටල් මල්ටිමීටර් එක භාවිත කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු ඩිජිටල් මල්ටිමීටර් එකෙන් ඩයෝඩ් එකක් චෙක් කරන විදිය. මේකෙන් ඩයෝඩ් එකක් අපිට පේනවා ඇති මේ සෙලෙක්ටර් ස්විච් එක මේ ඩයෝඩ් එකේ සිම්බල් එක තියෙනවා මෙතන. ඒකට අපිට යොමු කරගන්න පුළුවන් මේ ආකාරයට. අපිට පේන ඇති ඩයෝඩ් එක තියෙන සිම්බල් එකට සෙලෙක්ටර් ස්විච් එක යොමු කරගත්තායින් පසුව අපිට පුළුවන් මල්ටිමීටර් ඔන් කරලා මේ ආකාරයට ඩයෝඩ් එක පරීක්ෂා කරන්න. අපිට පේනවා ඇති ඩිජිටල් ඩිස්ප්ලේ එකේ අපිට පාට අංකයක් පෙන්නනවා. මේ ඩයෝඩ් එකේ එක දිශාවකට පමණයි විදුලිය ගමන් කරන්නේ. මේ එම දිශාව තමයි. අනිත් දිශාවට විදුලිය ගමන් කරන්නේ නැහැ. අපිට පේනවා ඇති දෙපසටම විදුලිය ගමන් කරනවා නම් ඩයෝඩ් එක හොඳ තත්වයක නෙවෙයි. අපිට පේනවා ඇති එක පසකට පමණයි මේක හොඳ තත්වයේ ඩයෝඩ් එක. ඉතින් ඒ වගේම අපි බලමු DC වෝල්ට්ස් බලන්නේ. අපි බලමු මේ 9 වෝල්ට් බැටරියක් DC වෝල්ට්ස් කොහොමද බලන්නේ කියලා. අපිට පේනවා ඇති මේ තියෙන්නේ DC වෝල්ට් රේන්ජ් එක. සෙලෙක්ටර් ස්විච් එක විතරම 9 වෝල්ට් බැටරියක් නිසා 20ට සෙලෙක්ටර් ස්විච් එක දාලා දැන් චෙක් කරලා බලමු. මේ බැටරියේ ධනාත්මකය මේ ඍණාත්මකය මේ පැත්ත මේ ආකාරයට බලමු. උඩ පේන්න ඇති වෝල්ට් 9.93ක් පෙන්නනවා. මේක අලුත්ම 9 වෝල්ට් බැටරියක්. ඒ නිසා මේකෙන් වෝල්ට් 9ටත් වඩා ඇත්තටම තියෙනවා 9.93ක් හැටියට ඔබට පෙන්නනවා ඇති. ඩිස්ප්ලේ වෙනවා වෝල්ට්ස් ප්‍රමාණය. ඒ වගේම අපි දැන් බලමු ට්‍රාන්ස්ෆෝමර් එකක් කොහොමද චෙක් කරන්නේ කියලා. ඒකෙදී ඔබ සෙලෙක්ටර් ස්විච් මේ ඩයෝඩ් ටෙස්ටර් එක කනෙක්ටිවිටි ඩයෝඩ් සිම්බල් එකකින් තැනට දා ගන්න ඕන. ඔබට වෙන ඇති කනෙක්ටිවිටි ටෙස්ට් කරන්නත් ඒකෙම තමයි. දාගත්තට පසුව ඔබට වෙන ඇති මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ 230 වෝල්ට්ස් පැත්තට මේ මල්ටිමීටර් එක තිබුවම ඔබට පේනවා ඇති මීටර් රීඩින් එකක් අපිට ලැබෙනවා LCD ඩිස්ප්ලේ එකේ. මේක හොඳ තත්ත්වයේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. මෙහෙම පාඨාංගයක් ලැබෙන්නේ නැහැ දෙවි ගිය ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ වගේම මේ තියෙන්නේ සෙකන්ඩරි පැත්ත. එහෙනම් වෝල්ටේජ් එක පිට කරන පැත්ත. ඒකේ කොයිලයක් අපිට ටෙස්ට් කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට ඒක පිච්චෙන්නේ නැහැ. නමුත් ඔබගේ දැනීම සඳහා මම මේ වල පේනවා ඇති. ඔබ වෙන ඇති කනෙක්ටිවිටි කියන්නේ හොඳ තත්ත්වයේ තියෙනවා. ඔබ පේනවා ඇති. මේ ආකාරයට ඔබ පේනවා ඇති. මේ ට්‍රාන්ස්ෆෝමර් එක හොඳ තත්ත්වයේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඊට පස්සේ අපි බලමු කොහොමද AC වෝල්ටේජ් චෙක් කරන්නේ කියලා. ඒ සඳහා ඔබට සෙලෙක්ටර් ස්විච් මේ තියෙන්නේ AC වෝල්ටේජ් රේන්ජ් එක. ඒක අපි 230 වෝල්ට් වයින් අපි 700ට සෙලෙක්ටර් ස්විච් එක දාගමු මේ ආකාරයට. 700ට සෙලෙක්ටර් ස්විච් එක අපි යොමු කරගත්තා. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේක මනින්නේ කියලා. AC සපෝට් අවුට්ලට් එකට මේ ආකාරයට ඔයාලට ගහලා බලන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රෝබ් එක ගහලා වෙන ඇති. ඊට පස්සේ ස්විච් එක දාන්න. ඔබට වෙන ඇති වෝල්ටේජ් එක මේ අවස්ථාවේදී වෝල්ට් 233ක් තියෙනවා. ඔබට වෙන ඇති 233ක් වෝල්ට් මේ අවස්ථාවේදී තිබෙනවා. 234ක් වෙනකොට වෙන ඇති මේ ප්‍රත්‍යාවර්ත AC වෝල්ටේජ් ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒ නිසා තමයි මේ වෙනස් වෙන්නේ. ඔබට පේනවනේ 233 වෙනවා 234 වෙනවා. එහෙම තමයි. 230 එහෙම තිබෙන්නේ නැහැ. ඉතින් ඔය ආකාරයට තමයි AC වෝල්ටේජ් අපි මෙෂර් කරන්නේ. මම නම් මනින්නේ ඔබට වෙනවා ඇති.
ඉතින් අපි තවත් වීඩියෝ පාඩමකින් ඔබට තවත් උපාංග මනින ආකාරය පරීක්ෂා කරන ආකාරය ඔබට ගෙනීම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.